හරි 12 වෙනි පාඩම. මොකද්ද මේක කියන්නේ? ශිබීග්වා ප්යොන්නෝන් යොප්පේ රෝහලේ එහා පැත්තේ යොප් කියන පැත්තේ යක්කුක් ෆාමසියක් තියෙනවා. රහක්ෂ පන්නේ අධ්‍යයන අරමුණු විදියට අපි ඉගෙන ගන්නවා ස්ථාන සම්බන්ධයෙන් ඊළඟට පාරවල් කොහොමද හොයාගෙන යන්නේ වගේ දේවල් මාර්ග සෙවීම ව්‍යාකරණ භාවිතයේදී උසයෝසය විධානයක් අනකිරීමක් කරන විදිය විරෝරෝ කින් මගේ නියන්ට කියන එක ඉගෙන ගන්නවා. ඊළඟට චලනය වන ක්‍රියාපද වගේ දේවල් වචන භාවිතයේදී දිශාවන් සංස්කෘතික තොරතුරු යටතේ ඔය අතුරු පාරවල් වල පොඩි ඔය සිනෝදන් ඔය මොනවාද ට්‍රැෆික් ලයිට් එකට කොහොමද කියන්නේ කොල්මොක් පොඩි අතුරු පාරවල් වලට ප්‍රධාන පාරට මගී පාලමට කියන දේවල් වගේ දේවල් තමයි ඉගෙන ගන්න. හරිනේ. දැන් බලමු දෙබස 1 right. රුවන් ඉන්නවා යෝජ ඉන්නවා. යෝජ කියන්නේ ගෑල් ළමයානේ. නම්ජ කියලා කියනවා පිරිමි ළමයාටනේ. එතකොට තුවන් කියනවා ඊ කොම්මුරේ ඊ කියන්නේ මේ ගොඩනැගිල්ල කොම්මුල් මේ ගොඩනැගිල්ලේ උන්හෙනි ඉස්සයෝ බැංකුවක් තියෙනවද ප්‍රශ්නයක් අහනවා මේ ගොඩනැගිල්ලේ බැංකුවක් තියෙනවද උන්හෙනි ඉස්සයෝ ඔයා කොහොමද අහන්නේ මේ ගොඩනැගිල්ලේ ෆාමසියක් තියෙනවද කොහොමද අහන්නේ ඊ කොම්මුරේ යක්කුගේ ඉස්සයෝ ඔයා කොහොමද අහන්නේ මේ ගොඩනැගිල්ලේ පොත් සාප්පුවක් තියෙනවද බුක් ෂොප් එක කොහොමද අහන්නේ? ඊ කොම්මුරේ සෝජොම ඉස්සය. උතර අගාකුර හල්ලකුරක් නම් ඊ එනවා. සොරයක් නම් කායල ඉස්සය වෙනවා. මේ නිපාතෙන්න ඕන මේ ගොඩනැගිල්ලේ අර පිහිටීමනේ කියන්නේ. හරිද? වාහනවා මේ ගොඩනැගිල්ලේ කොපි ෂොප් එකක් තියෙනද කොහොමද අහන්නේ? ඊ කොම්මුරේ කොපි ෂොපි ඉස්සයෝ තියෙනවද? අන්න ගෑන් ළමයා කියනවා නේ. ඔව් ඉස්සයෝ. ඔව් තියෙනවා. තුවා අහනවා උන්හෙනි ඕදියේ ඉස්සයෝ උන්හෙන් බැංකුව ඕදියේ කොහෙද ඉස්සයෝ කොහෙද තියෙන්නේ බැංකුව කොහෙද තියෙන්නේ අන්න ගෑනුන් කෙනා කියනවා මෙහෙම යෝජා තිහා ඉල්චන්ගේ ඉස්සයෝ තිහා ඉල්චන් ඉල්ලී සම්සාවලින් පුතා අපි තට්ටු ගණන් කරන්නේ මතකයිනේ අර මේක ශබ්ද කරන්නේ ඉල්චන් දෙවනි තට්ටුව නම් කොහොමද කියන්නේ ඊච්චන් තුන්වෙනි එක නම් ඉල්ලී සම්චන්. ඒතර තිහා කියන්නේ ඇයි? ඔයාලට මතක ඇති මං කියලා දුන්නා අර ඉලක්කම් පාඩමේදී දැන් මේක හිතන්නකෝ පොළොව මට්ටම කියලා කොරියාවේ පොළොවේ ඇතුලේ තට්ටු තියෙනවා. අර භූගත පළමු මහල වගේ කියද්දි පොළොව යට තියෙන පළමු මහල අන්න තිහා කියන නම වෙනවා භූගත. භූගත කියන එක තමයි ඒකේ අදහස. ඉල්චන් භූගත මහ ප්‍රාණසයන්න භූගත පළමු මහල නේ. එතකොට තිහා ඉච්චන් කියන්නේ මොකද්ද මෙයා? භූගත දෙවෙනි මහල. හරිද? පැහැදිලිද? හරි. එතකොට තිහා ඉල්චන්ගේ ඉස්සයෝ භූගත ඉල්චන් පළවෙනි මහල ඉස්සයෝ තියෙනවා. ඔයා කොහොමද කියන්නේ භූගත නෙමෙයි උඩ තට්ටුවේ. පස්වෙනි තට්ටුවේ තියෙනවා. කොහොමද කියන්නේ? ඉල්ලි සම්සා ඕච්චන්ගේ ඉස්සයෝ. ඕච්චන්ගේ ඉස්සයෝ. හරිද? තිහා කියන එකේ උමං කියන අදහසකුත් තියෙනවා. භූගත පොළොව යට කියන අදහස. අන්න කියනවා තිහාරෝ පොළොව යටට නේ භූගත මහලට නෙරියෝ කසයෝ බැහැලා යන්න අන්න සෙයෝ විධානයක්. මේකේ මූලික ස්වરૂපය මොකද? නෙරියෝ කාදා බැහැලා යනවා. තා අයින් කළ සෙයෝ දාන නෙරියෝ කසයෝ බැහැලා යන්න. පහලට බැහැලා යන්න නේ. හරි ප්‍රශ්න දෙකක් අහන බලන්න පුතාලා මොකක්ද අහන්නේ? පළවෙනි එක යන තුවාන් ශිනන් තුවාන් මහත්තයා ඕදී කය කොහෙටද යන්නේ? බැංකුවට යනවා. යම් ස්ථානයකට යනවා. අනේ ස්ථානට පස්සේ කවුද දාන්නේ? ඒ කියන නිපාතේ දාන්න. බැංකුවට යනවා. නේ? උන්හෙනි ඕදී ඉස්සයෝ. බැංකුව කොහෙද තියෙන්නේ? තිහා ඉල්චන්ගේ ඉස්සයෝ. නේ? තිහායේ ඉස්සයෝ නැත්නම් තිහා ඉල්චන්ගේ ඉස්සයෝ. භූගත ඉල්චන් පළමු
මහලේ 1층에 있어요. මහලේ තියෙනවා. පැහැදිලිද? බලන්න. පහළට ගියාම වචන ටිකක් තියෙනවා ඉදොන් තොංසා චලනය. ඉදොන් කියන්නේ චලනය වන තොංසා කියන්නේ ක්‍රියාපද. මොනවාද තියෙන්නේ පුතා? මේ බලන්න හැමතිස්සෙම මේකේ දෙන්නෙක් ඉන්න මේ රූපවල බලන්න. ඒ නිරීක්ෂණය කරන කෙනාට සාපේක්ෂව අනිත් කෙනා යන පැත්ත අනුව තමයි යන වෙනවා කියන එක තීරණය වෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ හිතන්නකෝ මම මෙතන ඉන්නවා. ඔයා ඔහොම මගේ පැත්තට මොකද කරන්නේ මම කියන්නේ? මේ පැත්තට එනවා. මම මෙතන ඉද්දි කෙනෙක් අර මේ මෙහෙම වෙනවනම් එයාට මං කියන යනවා. මගේ පැත්තට එනවා නම් එනවා කියනවා. මගේ පැත්තේ ඉඳන් ඈත් වෙනවා නම් මං කියන යනවා කියලා. කොහොමනේ යනවා කියන එක තීරණය වෙන්නේ. ඒතර බාන කෙනෙක් මෙතන ඉන්නවා. එයාගේ මේ කෙනා මොකද වෙන්නේ? යනවා. නේ? පහලට යනවා, බැහැලා යනවා. නෙරියෝ කාදා. කාදා බැහැලා යනවා. මෙයා ඉන්නවා මෙතන මේ කෙනා බැහැලා එනවා මෙයාගේ පැත්තට එනවා නෙරියෝ ඕදා. පැහැදිලිද? එහෙමයි එන්නේ. කෙනෙක් මෙතන ඉන්නවා මෙයා උඩට යනවා. ඔල්ලා කාදා නැගලා යනවා. පඩිපෙළ නැගලා යනවා ඒ වගේ. කෙනෙක් උඩ ඉන්නවා මෙයාට පේනවා මෙයා පඩිපෙළ නැගගෙන එනවා. නැගලා එනවා ඔල්ලා ඕදා. හරිද? ඒ විදිහට තමයි ඒක කියන්නේ අපි. ඊළඟට තව ඇතුලේ ඉන්න කෙනෙක් වගේ ගත්තොත් මේ බලන්න. මේ කෙනා ඇතුලේදී මෙයා එළියට යනවා කාදා. මෙයා එළියේ ඉන්නවා මෙයා එළියට එනවා නා ඕදා. නා කාද එළියට යනවා නා ඕද එළියට එනවා. මෙයා මෙතනදී මෙයා ඇතුළට යනවා තුරෝ කාදා. ඒතර ඇතුලේ ඉන්න කෙනාට මෙයා ඇතුළට එනවා වගේ පේනවා. ඇතුළට එනවා තුරෝ ඕදා. හරිද? ඒ ඉදොන් තොංසා කියන ඒවා මතක තියාගන්න ඕන. මේ බලන්න. මෙයා හැරි යනවා. තොරා කාදා. හැරිලා යනවා මේ. මෙයා හැරිලා එනවා මෙයාගේ පැත්තට එනවා. තොරා ඕදා. තුරෝ නෙවෙයි. තොරා ඕදා. අරක තොරා කාදා. එතකොට මේක කියනවා මේ බලන්න වාක්‍ය හතරක් තියෙන. ඔක්සන් කියන්නේ මොකද? ඔක්සන් රූෆ් টොප් එක කියන එක උඩම තට්ටුව. ඔක්සන්ගේ උඩ තට්ටුවේට ඔල්ලාකාමියොන් ගියෝතින් කපේගා ඉස්සයෝ කෝපි ෂොප් එකක් තියෙනවා ඉස්සයෝ. කෝපි ෂොප් එකක් තියෙනවා. චම්කන් නාගාජුසයෝ චම්කා පොඩ්ඩකට නාගාජුසයෝ එළියට යන්න. නාගාජුසයෝ ආෝහෙ ජුසයෝ. නෙයිල් කෝයන්ගේ හෙට ගමට කෝයන් කියනවා ගමට. තොරා කයෝ නේ ආපසු යනවා. ඊළඟට කියනවා සමොරේ මාර්තු මාසේ තොන්සෙන්යි මල්ලි මීගුගේසෝ ඇමරිකාවේ ඉඳලා තොරාවයෝ ආපසු එනවා. නේ ආපසු එනවා. හරි. බලන්න වචන ටිකක් තියෙනවා යා කරන්න මොනවාද තියෙන්නේ මෙයා නෙරියෝ කාදා නෙරියෝ කාදා මෙයා ඔල්ලා කාදා උඩට නගිනවා මෙයා නාකාදා මෙයා ඇතුළට එනවා නේ තුරෝ කාදා ඇතුළට යනවා තුරෝ කාදා. පැහැදිලිද? අර වචන ටික මතක තියා ගැනීම තමයි තියෙන්නේ. ඊළඟට 140 ව්‍යාකරණේ තමයි ඍසයෝසයෝ. පුතාලට මම මතක් කරන්නම් අපි මේක ලියන්න යන්නේ අපි කලින් කරපු එකක් මේක. මොකද්ද ඍසයෝසයෝ කියන එක? යම් විධානයක් අනකිරීමක් කරද්දී තමයි අපි මේක පාවිච්චි කරේ. ඔයාලට මතක ඇති. හරිද? යම් කිසි විධානයක් එහෙම නැත්නම් අපි කියනවා අනකිරීමක් කිරීමට තමයි මේ ඍසයෝසයෝ එහෙම නැත්නම් අශිප්සියෝ යොදාගත්තේ. යනවා කියන එක යන්න කියලා කියන්නේ. කනවා නම් කන්න කියලා අන කරන්නේ. වැඩ කරනවා කියන එක වැඩ කරන්න කියලා කියන්නේ මේ ක්‍රමයට. ඒතර අපි ආකාර දෙකකට ඉගෙන ගත්තා විධාන අන කිරීම කරන්න.
පළවෙනි ක්‍රමය තමයි ක්‍රියාමූලයට ըසයෝ එහෙම නැත්නම් සෙයෝ. දෙවෙනි ක්‍රමය තමයි ක්‍රියාමූලයට ශිප්සියෝ ශිප්සියෝ. පැහැදිලිද? ඒතර ක්‍රියාමූලයට ըසයෝ දැම්මේ මොන වෙලාවටද? ක්‍රියාමූලයේ අග අකුර හල් අකුරක් නම්. සෙයෝ දැම්ම සොරයක් නම්. ඊළඟට අපි තරුවක් දාලා ඒ දවස්වල ලියාගත්තා ක්‍රියාමූලයේ අවසාන වෙන්නේ ලයන්න පච්චිමෙන් නම්. ලයන්න හල් අකුරෙන් නම් ըසයෝ සෙයෝ දාදී ලයන්න ඉවත් වෙනවා. මන්දල්තවල මන්ද වෙනවා. මන්දල් මන්ද වෙනවා. පල්ට පා වෙනවා. සල්ට සා වෙනවා. නේ? ඒතර අග අකුර සොරයක්කින් අවසාන වෙන එකක් බවට පරිවර්තනය වෙන නිසා කවුද දාන්නේ? සෙයෝ ගෙනත් දානවා. නේ? මේ උදාහරණ මොනවාද? යන්න කියලා කොහොමද කියන්නේ? යනවා කාදා තායින් කරා අග අකුර සොරයක් නිසා සෙයෝ වෙනවා. කසෙයෝ යන්න. එන්න විධානයක් කරන එන්න. ඕදා එනවා තායින් කළ සෙයෝ දාන. ඔසෙයෝ එන්න. බලන්න බලනවා පෝදා තායින් කළ සෙයෝ දාන. පොසෙයෝ බලන්න. කන්න මොක්තා තායින් කරන හල් අකුරක්නේ ඍසෙයෝ වෙනවා. මෝග සෙයෝ නේ? ඔය විදිහට. හදන්න කොහොමද මන්දල්තා නේ? මන්දල්තා මන්දල් මන්ද වෙනවා. නේ? ලයන් ඉවත් වෙනවා. සොරයකින් අවසාන එකක් බවට පරිවර්තන වෙන සෙයෝ දාන. මන්දසය. සවන් දෙන්න තුත්තා නේ? මූලයේ තුත් වෙනවා. උසයෝ සෙයෝ දාද්දී හල් අකුරක් නිසා උසයෝ දානවා. තයන්න ලයන්න වෙනෝනේ. තයන්නේ අවිධිමත් ස්වරූපේ. ඒ ශබ්දයක් නැති ව්‍යංජනෙ මුලට එන එක. තිරුසෙයෝ සවන් දෙන්න. හරිද? ওই විදිහට මේ අභ්‍යාසය ගන්න බලන්න. ඔව්. පිටු අංකය 140 බලන්න. රූපේ දිහා බලාගෙන මේ ගොඩනැගිල්ල දිහා පොඩි අදහසක් ගන්න ඕන. විශේෂයෝ දාලා ලියන්න කියලා කියන්නේ. හරිද? බලන්නකො මුලින්ම මේ ගොඩනැගිල්ල දිහා පුතා. හරිද? එතකොට මේ දෙන්නා ඉන්නේ කොහෙද දැන්? කොතනද ඉන්නේ මේ දෙන්නා? මෙතන ඉන්නේ. බේස්මන්ට් එකේ. ඒතර ගොඩනැගිල්ලෙන් එළියේ තියෙන තැපැල් කාර්යාලයක්. මෙයාලා ඉන්න තැන ඉඳන් තැපැල් කාර්යාලයට යන්න නම් ගොඩනැගිල්ලෙන් එළියට යන්න ඕන. නාකාදා. නේ? නාකසයෝ කියලා කියනවා. මෙයාලා ඉන්න තැන ඉඳන් බැංකුවට යන්න ඕන නම් කෙදනරෝ පඩිපෙළෙන් ඔල්ලාකසයෝ නේ නැගලා යන්න නේ පඩිපෙළ නැගලා යන්න ඕන. ඊළඟට මෙයාලා දැන් ඉන්න තැනින් පියොන්නීජොම් කඩේට යන්නත් පඩිපෙළ නැගලා යන්න ඕන නේ උඩට නගින්න ඕන නේ. ඒතර පාමසියට යන්න පහළට බැහැලා යන්න ඕන නේ චිහාරෝ නෙරියෝ කසයෝ මේවා ඔල්ලාකසයෝ. ඔන්න ඔය ටික මතක තියාගෙන මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන්. මුලින්ම උදාහරණ බලන්නකො. මොකද උදාහරණේ තියෙන්නේ පුතා? ඊ කොම්මුරේ මේ ගොඩ නැගිල්ලේ පාමසියක් තියනොද යක්කුගේ ඉස්සයෝ. නේ? අපි කියනවා චිහා ඉල්චන්ගේ ඉස්සයෝ. නේ? බුගත පළවෙනි මහලේ තිබුණා යට. නේ? චිහා ඉල්චන්ගේ ඉස්සයෝ. චෝචුගුරෝ අර පැත්තට චෝචොක්. චොක් කියලා කියන්නේ චෝචොක්. නේ අර පැත්තට උරෝ නෙරියෝ කසයෝ අර පැත්තට බැහැලා යන්න නෙරියෝ කසයෝ නෙරියෝ කසයෝ බැහැලා යන්න. හරිද? ඒ විදිහට මේ ප්‍රශ්න ඉතුරු ටිකට උත්තර දෙන්න බලන්න. පළවෙනි එකේ තියෙනවා ඊ කොම්මුරේ උන්හෙනි ඉස්සයෝ. ඒ කියන්නේ මොකද්ද? මේ ගොඩනැගිල්ලේ උන්හෙන් බැංකුවක් තියනවද? තියෙනවා. උඩට යන්න ඕනේ. අපි කියනවා නේ ඊච්චන් ඉස්සය. ඔව් දෙවෙනි තට්ටුවේ තියෙනවා. ඔව් දෙවෙනි තට්ටුවේ තියෙනවා. ඊච්චන් ඉස්සය. චෝ කෙදානරෝ චෝ කියන්නේ ඈත. ඈත තියෙන එකක් පෙන්වනවා. අර කෙදානරෝ අර පඩිපෙලෙන් උඩට නැගලා යන්න ඔල්ලා කසයෝ. ඔල්ලා කසයෝ නේ කෙදන් කියන්නේ පඩිපෙළ. අර පඩිපෙළෙන් උඩට නැගලා යන්න. නේ ආය අහනවා. ඊ කොම්මුරේ මේ ගොඩනැගිල්ලේ ෆ්‍යොන්නීජොම ඉස්සයෝ කඩයක් තියනවාද?
මේ ගොඩනැගිල්ලේ කඩයක් තියනවාද? එයා කියනවා නේ. ඔව් සම්චංගේ ඉස්සයෝ තුන්වෙනි තට්ටුවේ තියෙනවා. තුන්වෙනි මහලේ තියෙනවා. සම්චනරෝ තුන්වෙනි තට්ටුවට උඩට නැගලා යන්න ඔල්ලා කසෙම. නැගලා යන්න නේ. තුන්වෙනි එකේ අහනවා ඊ කුම්මුරේ මේ ගොඩනැගිල්ලේ උච්චේගුගි ඉස්සයෝ තැපැල් කාර්යාලයක් තියනවද? අන්න කියනවා උච්චේගුගෙන් පක්කේ ඉස්සයෝ. ඒ කියන්නේ මොකද්ද? තැපැල් කාර්යාලය පක්කේ එළියේ ඉස්සයෝ එළියේ තියෙනවා. පකරෝ එළියට නාගසයෝ නේ. එළියට යන්න නාකසයෝ. පිටවී යන්න නාකස. එතකොට නාකාද කියන එක තමයි මෙතන නාකසය වුනේ. තායින් කළ සයෝ දාන විධානයක්. ඔල්ලා කාද තමයි තායින් කළ සයෝ දැම්මේ නේ. ඔල්ලා කසයෝ. හරි. ඔන්න එහෙනම් අපි පන්තිය ඉවර කරන්නවා තව විනාඩි කිහිපයකින්. හරි බලන්න ඊළඟ එක. හරි බලන්න. කට්ටිය ටක් ගාලා පොත වහලා ගත්තා. ඒ වුණාට තව පොඩ්ඩක් තියෙනවා. හරි. ගොඩාක් අය කියනවා ඉවර කරන්න එපා ආස හිතෙනවා හරේ මෙහෙ කියලා ඒකනේ. අර බලන්න තරුස අර hina වෙ ඉන්නේ. හරි. බලන්න දෙවෙනි දෙබස. හරි. අපි අහලා බලමු. බලන්න පුතා. මොකද්ද කියන්නේ? සුරුයි නම්ජා. ඔන්න එපා නම්ජා කොල්ලෙක් අහු වෙන සුරුට. හරිද? දැන් සුරු අහනවා ඊ කියන්නේ මේ කිංචෝ කියන බන් කිංචෝ කියන්නේ අවට. මේ කිට්ටුව මේ අවට යක්කුගේ ඉස්සයෝ ෆාමසියක් තියෙනවද? ඔයා කොහොමද කියන්නේ මේ අවට බැංකුවක් තියෙනවද කොහොමද දාන්නේ? ඊ කිංචෝයේ 은හෙනි ඉස්සයෝ. ඔය අහනවා මේ අවට තැපැල් කාර්යාලයක් තියෙනවද කොහොමද අහන්නේ? ඊ 근처에 우체국이 있어요. 네. ඔය අහනවා මේ අවට පුස්තකාලයක් තියෙනවද කොහොමද අහන්නේ? 이 근처에 도서관이 있어요. මෙයා කොල්ලා කියනවා 네 있어요. ඔව් තියෙනවා. අන්න සුරු ආය අහනවා 약국이 어디에 있어요? 약국이 어디에? 파마시ය 어디에? කොහෙද? 있어요. කොහෙද තියෙන්නේ? නේ? ෆාමසිය කොහෙද තියෙන්නේ? අහන පුස්තකාලය කොහෙද තියෙන්නේ? කොහමද අහන්නේ? 도서관이 어디에 있어요? නේ? බැංකුව කොහෙද තියෙන්නේ? 은행이 어디에 있어요? අහන පොළ කොහෙද තියෙන්නේ? 시장이 어디에 있어요? කොහෙද තියෙන්නේ? 어디에 있어요? අන්න කොල්ලා කියනවා චෝ ඔන්න ඈත ඔන්න ඔයා චිත්‍රෙම මවා ගන්න ඕන. හරිද? චෝ අර සාගෝරියේ සොන චිත්‍රයක් අඳිනවා. ඔයා නිදිමත හින්දා චිත්‍රات අඳින්න දැන්. හරිද? ඔන්න දෙන්න මෙතන ඉන්නවා. මේ ගෑන් ළමයා මොම කොණ්ඩයක් දාගෙන මේ කොල්ලා ඉන්නවා. හරිද? සෝ අර මේ ඈත තියෙන සාකෝරි හතරමං හන්දියක් නේ. මේ හතරමං හන්දියක් තියෙනවා. චෝ සාකෝරි කියලා ඈත පෙන්නනවා. අර හතරමං හන්දියෙන් මොන පැත්තට යන්න ඕන? වෙන්චොක් වම් පැත්ත ඔරන්චොක්. මේ කියනවා ඔරන්චොගුරු දකුණු පැත්තට. ඔහොම ගිහිල්ලා දකුණට යන්නලු නේ. දකුණු පැත්තට. ඔරෙන්චොගුරු දකුණු පැත්තට කසයෝ කාද යනවා කසයෝ යන්න මෙහෙම ගිහිල්ලා හතරමං හන්දියෙන් දකුණට හැරෙන්නලු නේ
දකුණු පැත්තට යන්න. දකුණට හැරිලා යන්න. ක්‍රෝමියොන් එවිට එහෙම වුණොම එහෙම වුණාම එහෙම වුණොත් එවිට ඔය ඕන අර්ථයක්. ප්යොන්ගෝන් යොප්පේ ඔන ආයි චිත්‍රය අඳිනවා. මෙන්න ප්යොන්ගෝන් තියෙනවා. ඒ රෝහල උඩ ගහලා තියෙනවා ප්ලස් කියලා. හරිද? රෝහලට යොප්පේ. හරිද? යොප්පේ කියන්නේ පැත්තෙන් මොකද කියන්නේ? යක්කුගේ ඉස්සෙව. වෙන යක්කුක් තියෙනවා. ඔන්න චිත්‍රය. මේ දෙන්න මෙතන ඉන්න කතා කර කර ගෑල්ලාම යහනෝ මේ ෆාමසිය කොහෙද තියෙන්නේ? යක්කුගේ ඕදි ඉස්සෙව. ආගෙන චෝ සාගෝරිය අර හතරමං හන්දියේ ඔරෙන්චුගුරෝ දකුණු පැත්තට කසයෝ යන්න. කුරෝමියෝනේ එහෙම නෝතින් මොකද වෙන්නේ පුතා? ප්යොන්ගෝන් යොප්පේ මේ තියෙන රෝහලට පැත්තෙන් එක්ක මේ පැත්තේ හරි මේ පැත්තේ හරි යොප්පේ මොකද කියන්නේ? යක්කුගේ ඉස්සය ෆාමසිය තියෙනවා. දැන් ඔයා කියන මෙහෙම. ඔන්න මං කියන එක කාටද කියන්න පුළුවන්? මං අහනවා මෙහෙම. හරිද? අපි දෙන්නේ ගම අහන්න දෙයක් නැහැ. අපි දෙන්නේ try කරමු. කවුද ඉන්නේ? කව කැමති දෙන්නේ කියන අත උස්සන්න බෑ. නිකන් මේ සංවාද කියන්න කැමති දෙන්නේ. හරි සම්පත් තියෙන තව එක්කෙනෙක්. හරි. පරුෂ කොල්ලෝ දෙන්නේ ගන්න බෑ. හරි දෙන්න අන්මියුට් වෙන්න බෑ. හරි. සම්පත් ඇහෙනව නේ පුතා? ඔව් සහන. සම්පත් කොහෙද ගෙවල්? අනුරාධපුර සර්. අනුරාධපුර. තරුෂ ඇලියගොඩ. ඇහැලියගොඩ. ඇහුන්නේ නැහැ පුතා. ඇලියගොඩද? පෑලියගොඩ. ඇහැලියගොඩ. ඇහැලියගොඩ. හරි හරි. දෙන්න දෙපැත්තේ ඉන්න අරය අනුරාධපුර මේ. හරි. හොඳයි. දැන් අහන්න ඕන සම්පත් මෙහෙම. හරිද? දැන් මේ ෆාමසි කතාව අයින් කළා අපි දාමු මෙහෙම. අපි අහනවා පුස්තකාලේ. පුස්තකාලේ කොහෙද තියෙන්නේ කෙනෙක් අහනවා. සම්පත් අහනවා තරුෂගේ. පුස්තකාලේ කොරියන් වලින් අහනවා දැන් නෙමෙයි තා පොඩ්ඩකින්. පුස්තකාලේ කොහෙද තියෙන්නේ? එතකොට තරුෂ කියන්න ඕන අර තුන්මං හන්දිය හතරමං හන්දිය ඉවරයි දැන්. දැන් තුන්මං හන්දිය ඉන්නේ අපි. හරිද? අර තුන්මං හන්දියෙන් ඔයා කියනවා වම් පැත්තට. වම් පැත්තට යන්න. එතකොට එතකොට මේ හිතන්න බැංකුවට එහා පැත්තේ තියෙනවා. බැංකුවට එහා පැත්තේ තියෙනවා. අර තුන්මං හන්දියේ වමට යන්න. එහෙම වුණාම බැංකුවට එහා පැත්තේ තියෙනවා. හරි පටන් ගන්න බලන්න. සම්පත අහන්න. පුස්තකාලේ කොහෙද තියෙන්නේ? අහන්න බලන්න. ඇහෙනවනේ සර්. ඇහෙනව හොඳටම ඇහෙනවා. තොසොග්වානි ඔදියේ ඉස්සයෝ. ඕදි ඉස්සෙව. තරුෂ කියන්නේ ගෝරියේතෝ වෙන්චගරෝ කසයෝ නෑ. එතකොට එහෙම වුණාම එවිට ඔව් එහෙම වුණාම බැංකුවට පැත්තෙන් තියෙනවා. බැංකුවට පැත්තෙන්. එන්නේ යොප්පේ ඉස්සයෝ. 잘했어요. 너무 잘했어요. හොඳටම කරා අපුලයක් ගන්න වානිට. හොඳයි. හරි. තරුෂ ලස්සනට කරනවා හරි. දැන් සම්පත් හොඳයි, තරුෂ හොඳයි. අනිත් අය නිදි. හරි අපි තුන් දෙනා ඉතලා ඉන්නේ බාන්න. හරි. එතකොට ඒකත් හරි. එතකොට පුතාලා දැන් මේ පාඩමේදී ඉගෙන ගන්න කෑල්ල තමයි මොන හරි ස්ථානයක් කොහෙද තියෙන්නේ කොහොමද යන්නේ කියලා කියන්නේ පිහිටීම. ඔයා මෙහෙම යන්න වමට හැරෙන්න දකුණට හැරෙන්න කෙලින් යන්න. එහෙම පිහිටීම කියන්න පුළුවන් වෙන්න ඕනේ පිහිටීම. ඒක තමයි මේක ඉගෙන. එතකොට ඔයාට මේක කිව්වම ටක් ගාලා හිතේ ඇඳෙන්න ඕනේ චිත්‍රයක්. හතර මං හන්දියේ මොන පැත්තද? මෙහෙටද මෙහෙට. නේ වම් පැත්ත දකුණු පැත්තේ. හරි. එතකොට අපි යනවා පහලට මොකද්ද තියෙන්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා අපිට. ඔව් පළවෙනි එක අහනවා සුරුෂීනන් ඕදියේ කයෝ. සුරු මහත්මිය කොහෙද යන්නේ කියලා අහනවා. අපි කියනවා ෆාමසියට යනවා. යක්කුගේ කයෝ. නේ? ෆාමසියට යනවා. යක්කුගේ කය. ඇයි යක්කු දැන් මේ ස්ථානයකට යනවා කියලාද? දෙවෙනි එක අහනවා යක්කුගන් ඕදියේ ෆාමසිය ඕදියේ කොහෙද තියෙන්නේ? නේ? අනෙකුවා ප්යොන්ගෝන් යොප්පේ ඉස්සයෝනේ. එතකොට දෙවෙනි එකේ උත්තරේ නම මොකද්ද? ප්යොන්ගෝන්
යොප්පේ ඉස්සයෝනේ. රෝහලට පැත්තෙන් තියෙන යොප්පේ. හරිද? ඊළඟට පුතාලා දැනගන්න ඕන කාරණාවක් තියෙන මොකද්ද? මම ඉස්සරහට කියලා දෙන්නම් ඒකත්. මේ ස්ථාන නිපාත දැන් ඒ වල තව යෙදීමක් තියෙනවා. මේ ස්ථාන නිපාත. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්න. ස්ථාන නිපාත කියලා කියන්නේ මොකක්ද? පොදුවේ ඉදිරිපස පිටුපස අප් ත්‍රි හයිද යොප් නේ මිත් යට අන් ඇතුලේ පක් එළියේ වී කියන්නේ උඩ සායි අතරමැද ඊළඟට කොන්නොප්පියොන් මජන්පියොන් පාරේ අනිත් පැත්ත. ඔක ඊළඟ වචන මාලාවේ හරි ඊළඟ පාඩමේ හරි තියෙනවා. ඔක හරිද? එතකොට මෙන්න මේ ස්ථාන නිපාතයක් આવුත් අනිවාර්යයෙන්ම පිහිටීමක්නේ කියන්නේ. පිහිටීමක් කියන්නේ තියෙන තැන. අනිවාර්යයෙන් මේ කියන නිපාතේ එන්න ඕනේ. ඒ නිපාතේ නම 병원 옆에 있어요. 병원 옆 있어요නේ. 옆에 있어요. පැත්තෙන් තියෙනවා. කොහොමද කියන්නේ ඉදිරිපසින් තියෙනවා කියලා. රෝහල ඉදිරිපසින් තියෙනවා කොහොමද කියන්නේ? 병원 앞에 있어요. 앞. කොහොමද කියන්නේ රෝහලට පැත්තෙන් තියෙනවා කියලා. 병원 뒤에 있어요. 뒤에. නේ? රෝහලට වම් පැත්තෙන් තියෙනවා කොහොමද කියන්නේ? 병원 왼쪽에 있어요. රෝහල දකුණු පැත්තේ orangeෝගේ ඉස්සයෝ. ඒ වගේ ඒ නිපාතේ එන්න ඕන. හරිනේ. 142 බලන්න. ඉවර වෙන කිට්ටු ඈ නිදාගන්න ඉවරයි දැන් ඉවරයි. almost done ඉන්නේ අපි. දැන් වැඩිපුර මේ කරන්නේ එක්ස්ට්‍රා. හරි දැන් මොකද්ද තියෙන්නේ? මේ සංඥා පූර්ව පියුජිවන් මේව අනිවාර්යෙන් බලා ගන්න. විභාගෙට හිටපු ගමන් හැමෝටම එකක් අහන්න පුළුවන්. නේ මේක දීලා අහනවා. නේ ඉදිරියට යන්න ඉස්සරහට යන්න කොහොමද කියන්නේ? අපුරෝ කසය ඉදිරියට යන්න. නේ පස්සට යන්න කොහොමද කියන්නේ? පසුපස ත්‍රිරෝ ට කියන අදහස තමයි මේ රෝ එකේ එන්නේ. මේ ඉස්සරහට රෝ රෝ කියන එකේ අර්ථය. මෙතන රෝ කියන්නේ ට. ඒකට නාම පදයට අපි ඉගෙන ගන්නවා. රෝ කියන්නේ කින් මගින් යෙන්ට කින් මගින් යෙන්ට නේ පිටුපස්සට යන්න මේක ඊළඟ ව්‍යාකරණෙදි කියලා දෙන්න හරිද ඔරෙන්චොගුරෝ කසියෝ දකුණු පැත්තට යන්න වෙන්චොගුරෝ වෙන්චොක් වම් පැත්තට යන්න උඩට යන්න ඉහළට නැගලා යන්න ඉහළ වීරෝ උඩට ඔල්ලා කසියෝ නැගලා යන්න නේ අරේ පහළට බැහැලා යන්න කොහොමද කියන්නේ අරේරෝ පහළට නෙරියෝ කසියෝ බැහැලා යන්න ඔය සංඥා පාඩම් කරගන්න උදා සංඥා පාඩම් කරගන්න මේ අර ව්‍යාකරණේ මම ඊළඟට තියෙන්නේ ඒක මේ තියෙන්නේ හරි ස්ථාන ටික තියෙන අතන අන්නේ අපි ඉන්නේ දැන් 142 පිටුව බලන්න වචන මාලාව 12 වෙනි පාඩමේ එතකොට මේකෙදි අපි කතා කරනවා වචන කීපයක් ස්ථාන නිපාත කියලා කියනවා උඩ කියන එකට කොහොමද කියන්නේ යට ඉදිරිපස පිටුපස වගේ දේවල් සහ දිශාවන් හරිද එතකොට විච්චි කියලා කියන්නේ පිහිටීම වා කියන්නේ සහ කියන එක පඤ්ඤං කියලා කියන්නේ දිශාවන් හරිනේ එතකොට ඒ ටික තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. දැන් බලන්න මුල් පේලිය ඒකේ තියෙනවා ස්ථාන නිපාත විදියට මොනවද තියෙන්නේ? V කියලා එකක් තියෙනවානේ. ඒතර අපි V කියලා කියනවා උඩ කියන අදහස. අරේ කියනවා පහළ, අප් කියනවා ඉදිරිපස, P කියනවා පිටුපස. හරිද? ඊළඟට අන් කියලා කියනවා ඇතුළ කියන අදහස. පක් කියනවා එළිය පිටත, ඔරෙන්චොක් හරිද චොක් කියන්නේ පැත්ත ඔරෙන් කිව්වොත් දකුණු පැත්ත ඒක වෙන් චොක් වෙන් කිව්වොත් වම් පැත්ත හරිද ඒකෙන් පස්සේ කොන්නොප්පියොන් එහෙම නැත්නම් මජන්පියොන් කියලා කියනවා පාරේ එහා පැත්ත පාරේ අනිත් පැත්ත යොප් කියනවා ළඟ නෙමෙයි කපලා ලියා ගන්න පැත්තෙන් යොප් කියලා කියනවා පැත්තෙන් සායි කියනවා අතර කවුන්දේ චුංගං කියලා කියනවා හරි මැදට හරිද මෙතන යොප් කියන එකේ ළඟ කියන එක නෙමෙයි පැත්තෙන් කියලා දාගන්න
හරිනේ. හරි. ඒකෙන් පස්සේ බලන්න. හරි. දැන් ඒකෙන් පස්සේ බලන්න. පහළ තියෙනවා ක්‍රීමල් පූගෝ. ක්‍රීම් කියන්නේ පින්තූර දිහා බලාගෙන පෝගි. පෝගි කියන්නේ උදාහරණේ චොරෝන් කියන්නේ විදියට මුංජනල් වන්සොන් හසයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට මේ උදාහරණය අරගෙන අපි බලමු මුලින්ම. උදාහරණය ගත්තොත් මොකක්ද තියෙන්නේ? උදාහරණේ තියෙනවා බෑග් එකක් තියෙනවනේ කබන්. ඒතර කබන්නි උයිජා වීයේ ඉස්ස. ඒතර මේක අපිට කියන්න ඕන මේ බෑග් එකේ පිහිටීම තමයි කියන්න ඕන. බෑග් එක කොහෙද තියෙන්නේ නේ? ඒතර අපිට කියන්න අවශ්‍ය වෙන බෑගය උයිජා කියන්නේ පුටුව, වී කියන්නේ උඩ, ඉස්සයෝ කියන්නේ තියෙනවා. හරිද? බෑග් එක පුටුව උඩ තියෙනවා. එහෙම තමයි කියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මොන හරි දෙයක් තියෙනවා, ඉන්නවා, සිටි කියලා කියද්දි අපි දන්නවා ඉස්සයෝ ඉත්සම්මිදා කියන කෙනා. ඒ ඉස්සයෝ ඉත්සම්මිදා එද්දි මේ ඉස්සරහ තියෙන නාමපදේ පිහිටීම දක්වන්න අවශ්‍ය නාමපදේ අගට ඊ හෝ කා නිපාතේ එන්නේ. නේ? එතකොට බෑග් එකේ පිහිටීමනේ කියන්නේ. එතකොට බෑග් එක කබන් කියන එකේ අගට අල්ලකුරක් නම් ඊ එනවා, සොරයක් නම් කා කියන එක ඇවිල්ලා ඊළඟට කියනවා මේකේ කොතනද තියෙන්නේ? අපි කියන පුටුව උඩ තියෙනවා. උඩ. පුටුව කියන්නේ උයිජා, උඩ කියන්නේ වී කියන්නේ. වී කියන්නේ උඩ නේ. එතකොට උඩ තියෙනවා VA ඉස්සයෝ. VA ඉස්සයෝ. එතකොට A කියන නිපාත අපි දානවා හැමතිස්සෙම අපි කිව්ව ස්ථාන නිපාත. ස්ථාන නිපාතයකට පස්සේ අපි A කියන එක අනිවාර්යයෙන්ම යෙදීම කරනවා කියලා අපි ගිය සතියේත් කතා කරා. ඒ කියන්නේ අර ස්ථාන නිපාත කියලා කියන්නේ 142 පිටුවේ මේ පිටුවේම කලින් අපි කිව්වේ උඩ, එළියේ, ඇතුලේ, පිටත, වම් පැත්ත, දකුණු පැත්ත ඒ වගේ. ඒකට පස්සේ A කියන එක දානවා. නේ? ඒතර කබන්නි උයිජා වියේ ඉස්සයෝ බෑග් එක පුටුව උඩ තියෙනවා. ඒ විදිහට මේ ඉතුරු ටික සම්පූර්ණ කරගත්තොතින් ඊළඟට මොකක්ද අපිට පේන්නේ? ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලට මෙයාලා ආයතනය කියලා දීලා තියෙන්නේ. ඒ ආයතනයේ ඉදිරිපස ඉස්සරහා කාර් එකක් තියෙනවා. ඒ කාර් එකේ පිහිටීම කියන්න ඕනේ. ඒතර අපි කොහොමද කියන්නේ? ඡාගා වාහනය පේසා අප් ඉදිරිපස නේ. අප් කියන එක තමයි එන්නේ. එතකොට මේක වාහනය ආයතනයේ පිටුපස ත්‍වියේ. ත්‍වියේ ඉස්සයෝ නේ. ත්‍වියේ පිටුපස තියෙනවා. ඊළඟට තුන්වෙනි එක ගත්තොත් මේක පියොන්නීජොම් කියලා ලියලා තියෙනවා මෙතනනේ. ඒකේ ඇතුලේ තමයි ෆාමසිය තියෙන්නේ නේ. යක්කුගේ ෆාමසිය පෙක්වාජොම් පියොන්නීජොම් නේ පෙක්වාජොම් සාප්පු සංකුල ඉන්නේ ඇතුලේ. ඇතුලට කියන අන් කියලා. අන්නේ ඉස්සය නේ. ඒතර අන් ඉස්සයකොත් වැරදි. හැමතිස්සෙම බලන්න මෙන්න මේ කියන ස්ථාන නිපාත වලට පස්සේ මේකේ ස්ථාන නිපාතේ අප් කියන එක. මෙයා ත්‍රි. ඒකට පස්සේ මේ ඒ නිපාතය ඇවිල්ලා තියෙන හැම එකෙම. හරි. ඒතර මේ පළවෙනි එකේ අර්ථය කාර් එක චා කියන්නේ කාර් එක චදොන් චා කියන එක අපේ ආයතනය අපේ කියන්නේ ඉදිරිපස ඉස්සයෝ කියන්නේ තියෙනවා. හරිද? ඊළඟට කියනවා ඡාගා කාර් එක ආයතනය පිටුපස ඉස්සයෝ කියන්නේ තියෙනවා. තුන්වෙනි එක නෝ ෆාමසිය යක්කු පෙක්වාජොම් සාප්පු සංකීර්ණයේ අන්නේ කියන්නේ ඇතුලේ ඉස්සයෝ ඇතුලේ තියෙනවා. තමයි එන්නේ. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. බලන්න හතරවෙනි එකකින් පස්සේ මොකක්ද තියෙන්නේ? ඔව් යක්කු කියලා කියන්නේ ෆාමසිය නේ. යක්කු කියලා කියනවා ෆාමසිය
ආපන ශාලාව තියෙන්නේ මෙතන, ෆාමසි මෙතන තියෙනවා. හරිද? පැත්තෙන් තියෙන යොප්පේ. ෆාමසිය ආපන ශාලාවට පැත්තෙන් ඉස්සයෝ කියන තියෙනවා. හරිද? තියෙනවා. එහෙම නැත්නම් ඔරෙන්ජ් චොක් දාන්නත් පුළුවන්. මේක එහෙම උත්තරයකුත් තිබුණා මගේ මතකේ. ඔව් දකුණු පැත්තෙන් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකනේ ෆාමසි. ඒතර මෙයාට දකුණු පැත්තෙන් තමයි තියෙන්නේ. තව ඔරෙන්ජ් චොක් දාන්නත් පුළුවන්. නේ. එකෙන් පස්සේ බලන්න 143 පිටු අංකය. ඒකේ තියෙනවා ව්‍යාකරණයක්. හරිද? ව්‍යාකරණයක් තියෙනවා. මොකක්ද ඒකේ තියෙන්නේ අපි බලමු. උරෝරෝ කියන එක. හරිද? උරෝරෝ කියන ව්‍යාකරණය තමයි තියෙන්නේ. ඔව්. දැන් හොඳට අහගන්න ඕන මොකද්ද මේ කතාව කියන එක. දැන් අපි ව්‍යාකරණයක් කරන්න යන්නේ. හරිද? මේ උරෝරෝ කියන ව්‍යාකරණේ අහගන්න. මෙන්න මෙයා. හරිද? මේ ව්‍යාකරණ අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ අදහස් කීපයක් ගන්න. කින්, මගින්, යෙන්, ට ඔය වගේ අදහස් ගන්න මේ නාම පදයට උරෝ එහෙම නැත්නම් රෝ කියන එක පාවිච්චි කරනවා. එතකොට මොන හරි පැත්තකට එහෙම නැත්නම් දිශාවකට යන අදහස තමයි මේකෙන් ගෙන දෙන්නේ. හරිද? එතකොට උරෝ කියන එක අපි දාන්නේ අග අකුර හල් අකුරක් නම්. මෙයා දාන්නේ හල් අකුරක් නම් එහෙම දානවා. මෙයා එනවා හල් අකුරක් නම් මේක එනවා සොරයක් නම්. නාම පදයේ අග අකුර සොරයක් නම්. නේ. ඒතර සිංහල අර්ථ ටික තමයි එක්කකින් මගින් යෙන්ට මේ ඕනම අර්ථයක් වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව මොන හරි පැත්තකට දිශාවකට කියන අදහසක් දෙන්නත් පුළුවන්. නාම පදේ මේකෙත් කියලා තියෙනවා අග අකුර හල් අකුරක් නම් රෝ කියන එක දානවා සොරයක් නම් රෝ කියන එක දානවා. හරිද? එතකොට උදාහරණ ගත්තොත් මේ බලන්න අපිට අවශ්‍ය වෙනවා කියන්න මිටියෙන් ඇණයට ගහනවා කියලා. අර යෙන් කියන අදහසක් තිබුණේ මේ වගේ උදාහරණයකට. මිටිය මගින් කියන එක. ඒතර මිටියට කියන මංචි කියලා. අවසානයේනේ සොරයක් නා රෝ දාන. මංචිරෝ මොත් කියන්නේ ඇණයට පක්ෂමිදා. ඇණයට ගහනවා කියන එකට ක්‍රියාපදේ මොසල් පක්ෂමිදා. හරිද? මංචිරෝ මොසල් පක්ෂමිදා. මිටියෙන් ඇණයට ගහනවා. ඊට ගුවන් යානාව මගින් පිට රටට යනවා. කොහොමද කියන්නේ? ගුවන් යානාව මගින්. ගුවන් යානාවට කියනවා පිහෙංගි කියලා. අවසානයේනේ සොරයකින් නා රෝ දානවා. පිහෙංගිරෝ හෙවේ ඒ කම්නිදා. එහෙම නැත්නම් කයෝ. නේ? ගුවන් යානාව මගින් අවසානයේ සොරයකින් නා රෝ දානවා. පෑනෙන් ලියනවා. පෑන පොල්පෙන් අවසානයේ හල් අකුරක් නම් රෝ දානවා. පොල්පෙනරෝ සෝයෝ ලියනවා. හරිද? ඒ විදිහට. එතකොට යම් කිසි දෙයක් මගින් යම් කිසි දෙයකින් ඒ වගේ අදහසක් ඊළඟට යම් කිසි පැත්තකට දිශාවකට වගේ අදහසක් ගනිද්දි මේ පැත්තට එන්න මේ පැත්ත ඊචොගුරෝ අන්න හල්ලකුලක් නිසා උරවන ඊචොගුරු උසයෝ එන්න හරිද ඊචොගුරු උසයෝ මේ පැත්තට එන්න ඒතර ඊචොක් කියලා කියන්නේ මේ පැත්ත ට කියන අදහස එන්නේ මේ උරෝ කියන එකෙන් මේ දිශාවට මේ පැත්තට එන්න හරිද right ඔක ලියා ගන්න බාන පුතා
දැන් මේ අපි කතා කරන්නේ 12 වෙනි පාඩමේ ඉතුරු ටික පිටු අංක 140 මට මතක නැහැ කීයද කියලා මේ ඒක දෙවෙනි ව්‍යාකරණය තමයි කතා කරන්නේ. හරි නේ පුතා ලියලා ඉවරයි. බලන්න මම ආයි කියලා දෙන්නම් මොකද්ද මේ රෝරෝ කියන එක කියලා හරිනේ. උඩ මේකෙදි ඔයා 12 වෙනි පාඩමේ කියලා මේ ව්‍යාකරණ ලියා ගන්න ඕන අර ව්‍යාකරණ ලියන පොතෙන් රෝරෝ කියන එකේ අදහස තමයි මේක නාම පදයකට තමයි අපි ගෙනත් දාන්නේ නාම පදයකට. හරිද? එතකොට රෝ කියන එක දානවා නාම පදේ අග අකුර හල් අකුරක් නම් මේ රෝ කියන එක දානවා අග අකුර සොරයක් නම්. එතකොට මේකේ සිංහල අර්ථ කීපයක් තියෙන එකක් කින් මගින් යෙන්ට එහෙම නැත්නම් පැත්තකට යම් දිශාවකට වගේ අදහසකුත් තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට මොනවා හරි දෙයක ගමනාන්තය ඩෙස්ටිනේෂන් එක වගේ පෙන්වන්නත් මේක දානවා. ඊට අමතරව තව චූටි දෙයක් කිව්වොත් හිතන්නකෝ අවසාන වෙන්නේ අල්ලා යන්නේ කියලා. ඒ වගේ ඒවට කෙලිම රෝ තමා දාන්නේ. එතකොට සෝල් වලට යනවා වගේ කියද්දි සෝල්ලෝ කය. ඒක තමයි ගමනාන්තය සෝල් වලට යනවා. ඒතර හල් අකුරක් නිසා රෝ දාන්නේ අල්ලා යන නිසා රෝ තමයි දාන්නේ. සෝල් වලට යනවා. කියන්නේ පැත්තට කියන එක තමයි ගමනාන්තය. හරිද? එතකොට මිටියෙන් ඇණයට ගහනවා වගේ ඒවා උදාහරණ අපි කතා කරා කීපයක් නේ මොනවාද තිබුණේ? ඔව් මිටියෙන් ඇණයට ගහනවා. කොහොමද කිව්වේ? මිටියෙන් මංචි. ඒතර මිටිය මගින් කියන අදහස ගන්න මේ රෝ දැම. මංචි රෝ මොසල් පක්සම්මිදා. නේ? එතකොට මිටිය මගින් කියන අදහස. මොකද මිටියට පණක් නැහැනේ වෙන ඇණයකට ගහන කවුරු හරි විසින් තමයි කරන්න ඕන. හරිද? ඒ වගේ ගුවන් යානාව මගින් පිටරටට යනවා. පිහෙන්ගිරෝ හෙවේ කය. ඒතර පිහෙන්ගිරෝ අවසානයේ සොරකින් නිසා තමයි රෝ දැම. පිහෙන්ගි කියන්නේ ගුවන් යානාව නාමපදේ. පෑනෙන් ලියනවා පෑන මගින් කියන එක හල් අකුරක් නිසා උරෝ. පොල් පෙනරෝ සෝයෝ. හරි. ඒකෙන් පස්සේ බලන්න මෙන්න මේ අභ්‍යාසය අපි කරමු. පිටුවංක 143 ඉන්නේ පළවෙනි පොතේ ක්‍රීමල් පූගෝ රූපෙ දිහා බලලා උදාහරණ විදියට උරෝරෝ සයොන් හේසෝ පාවිච්චි කරලා මුංජනල් වන්සොන් හසයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට බලන්න පළවෙනි එක උදාහරණය මොකක්ද තියෙන්නේ? අපරෝ කසයෝ අප් කියන්නේ ඉදිරිපස අපරෝ කියන්නේ ඉදිරිපසට ට කියන අර්ථය. ඉස්සරහට යන්න කසයෝ අන විධානයක් කරනවා සයෝ සයෝ වල නේ. ඒ විදිහට මේ අනිත් ටික ලියන්න බලන්න. මේක ත්‍රිරෝනේ පිටුපස්සට රෝ කසයෝ එතකොට ඔරෙන්චොගුරෝ කසයෝ දකුණු පැත්තට යන්න ඔරෙන්චොගුරෝ මේකේ වම් පැත්තටනේ වෙන්චොගුරෝ මේකෙන් වීරෝ නේ උඩට ඔව් නැගලා යන්න වීරෝ ඔල්ලා කසයෝ පහලට අරේරෝ බැහැලා යන්න නේ. ඒතර මේකේ අර්ථ ටික ලියන්නම්. මේ බලන්න මේකෙන් තියෙන්නේ දැන් මේක ඉදිරිපසට අපරෝ නම් මේක ත්‍රිරෝනේ පිටුපසට යන්න. පිටුපසට කසයෝ යන්න නේ. ඔරෙන්චොක් කියන්නේ දකුණු පැත්තට හල් අකුරක් නිසා තමයි මේ උරෝ කියන එකයි.
දකුණු පැත්තට කසෙව් යන්න. වෙන්චොකුරෝ කසෙව් වම් පැත්තට යන්න. හරිද? එතකොට හල් ලකුරක් නිසා රෝ කියන කෙනා. වීරෝ වී කියන්නේ උඩ සොරයක් නිසා රෝ දැම්ම උඩට නැගලා යන්න. අරේරෝ පහලට බැහැලා යන්න. හරිනේ. ඩිමිට් කියන්නේ පුතා මේ ඔගේ සරාකුර දකුණු පැත්තටනේ එයා ගන්න තිබ්බනේ. මොකක්ද දකුණු පැත්ත කියන්නේ? ඕ අකුර යටට නැතුව මේ දකුණු පැත්තට. ආ මෙහෙම ලියන්නේ නැහැ. මේක එහෙම ලියන්නේ නැහැ. ඔරන්ජ් චොක් කියන්නේ මේක. නෑ සර් මේ අරවරු ව්‍යාකරණෙම මේ අය දකුණු දකුණු පැත්තට. පැත්තට ඔව් ඒක වෙනම ව්‍යාකරණය. ඒක දාන්නේ නාම පදේරණේ ක්‍රියාපදයකට. යම් කිසි ක්‍රියාවක් කිරීමට කියන අදහස. ඒක දාන්නේ ක්‍රියා මූලෙට. මේක නාම පදයක. ඒක දාන්නේ මෙහෙම. ඒ මූලයකට ඉඳලා නේද? මේක දාන්නේ නාම පදයට විතරයි. මේක දාන්නේ ක්‍රියා මූලයකට මේ පැත්තට එන්නේ. යම් ක්‍රියාවක් කිරීමට කියන අදහස ඒකෙදි. ඒක දෙකක්. හරිනේ? ඒකට සර් මේක දාන්නේ මේ ක්‍රියා මූලයට විතරයි නේ. මොකද්ද මේක දකුණු පැත්තට එන්නේ දැන් කතා කරපු මේක එක ක්‍රියා මූලයට දාන්නේ. මෙයා ක්‍රියා මූලයට මේ දැන් මේ කතා කරන එක දාන්නේ නාම පදයට විතරයි. හරි අනිත් අය පටලවා ගන්න එපා. වෙන ප්‍රශ්නයක් අහන්න යා. මේක ඇත්තට දාන්නේ ක්‍රියා මූලෙට. දැන් මේ කතා කරන එක හරි. හරිද? මේක දාන්නේ නාම පදයට විතරයි. හරි ඒක තේරෙනවා. හරි. Thank you. හරි. 144 පිටුව බලන්න. sorry ඊට කලින් තියෙනවා වැදගත් විය හැකි ප්‍රකාශ කියලා එකක්. හරිද? මොකද්ද ඒකේ තියෙන්නේ? අර අපිට කොරියන් කතා කරද්දි වැදගත් වෙන දේවල් තියෙනනේ. මොන්ජෝ තුරෝ කසියෝ නේ මොන්ජෝ මුලින් ඔයා යන්න ගෙදර යන්න. හරිද? එතකොට දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා ත්වෙගන්ෂිකා නින්දේ නේ. කියන්නේ වැඩ ඉවර වෙන වෙලාව වුණත් චිවේ අන්කය. ගෙදර යන්නේ නැද්ද? අන්කය. අන්න කියනවා ඔව් නේ මොන්ජෝ තුරෝ කසියෝ. ඔව් මුලින් වා යන්න තුරෝ කසියෝ. චොනෙන් මම කොංකු චොන්ලි කොංකු කියලා කියන්නේ මොනවාද පුතා? කොංකු කියලා කියන්නේ අපි කියනවා ආයුධ. හරිද? කොංකු ජොන්ලි ආයුධ නැත්නම් උපකරණ පිළිවෙලකට තියලා තුරෝ කල්කේ නේ තියලා යන්න. අනේතර මොන්ජ තුරෝ කසයෝ කියලා කියන්නේ හිතන්නකෝ දෙන්නෙක් ඉන්නවා ආයතනේ වැඩ කරමින් දෙන්නෙක් ඉද්දි එක්කෙනෙක් කියනවා මොනවාද ගෙදර යන්නේ නැද්ද කියලා අහන ඊට පස්සේ කියනවා වා මුලින් යන්න නේ මොන්ජෝ තුරෝ කසයෝ මම පස්සේ එන්නම් නේ රයිට් 144 මොකද්ද තියෙන්නේ බලන්න ඔව් හල්තුන් ක්‍රියාකාරකමක් තියෙනවා ඒකේ තියෙනවා ක්‍රීමල් පූගෝ නේ රූපෙ දිහා බලලා පෝගි චොරොම් උදාහරණ විදියට මොකද්ද කියන්නේ චිංගුවා යාගේ පුසියෝ යාළුවත් එක්ක කතා කරලා බලන්න කියලා කියනවා. හරිද? බලන්න උදාහරණ තියෙනවා මෙහෙම එකක්. අපි උදාහරණ කියවලා බලමු මුලින්ම. යක්කුගේ ඕදියේ ඉස්සයෝ. යක්කු කියන්නේ ෆාමසිය. ඕදියේ ඉස්සයෝ කොහෙද තියෙන්නේ? නේ? අගෙන ඊ සාකෝරියසෝ. ඊ කියන්නේ මේ සාකෝරි. සා එල්ලී සම්සා වලින් සා කියන්නේ හතරනේ. සාකෝරි කියන්නේ පාරවල් හතරක් එකට එකතු වෙන තැන. හතරමං හන්දියනේ. සාකෝරි හතරමං හන්දිය. සාකෝරි. ඒ තුන්මං හන්දියට කොහොමද කියන්නේ නා? සම් කෝරේනේ. සම් කෝරේ.
නේ තුම්මං හන්දිය. තුම්මං හන්දිය වගේ. තර මේකෙන් මේ මොන හරි එකක් තියෙන ස්ථානය ගැන තමයි කියන්නේ. මේක අපි ගිය සතියේත් කතා කරා බ්‍රහස්පතින්දායි. එතකොට මෙයා අහන ෆාමසිය යක්කුගේ ඕදීස් ෆාමසිය කොහෙද තියෙන්නේ කියලා. හැම කියනවා ඊ සාකෝරියේසෝ මේ හතරමං හන්දියෙන් ඔරෙන්චගුරෝ කසිය. ඔරෙන්චොක් කියන්නේ වෙන්චොක් වම් පැත්ත, ඔරෙන්චොක් දකුණු පැත්ත. ඔරෙන්චගුරෝ ඒ පැත්තට දිශාවට දකුණු පැත්තට කසයෝ යන්න කියලා කියන විධානයක්. ක්‍රෝමියොන් එහෙම වුණොත් එවිට ප්යොන්ගෝන් යොප්පේ රෝහලට පැත්තෙන් මොකද කියන්නේ යක්කුගේ ඉස්සෙ ෆාමසිය තියනවා කියලා කියනවා නේ ෆාමසිය තියනවා කියලා කියනවා. එතකොට මේ රූපේ ගත්තොතින් ඔයාට පේනවා මේ බලන්න හතරමං හන්දියක් තියෙනවා නේ. ඒ හතරමං හන්දියේ මේ දෙන්න මෙතන ඉද්දී හරිද මේ හතරමං හන්දිය වම් පැත්තට ගියොත් මාත් එක තියෙනවනේ. ඊට පස්සේ ආයි වම් පැත්තට ගිහිල්ලා ඔයාගේ වම් අත පැත්තේ තියෙන යොන්හාග්වන් ක්‍රිග්ජාන් කියන එකනේ. මෙතන දකුණු පැත්තට ගියොත් ඔයාගේ දකුණු පැත්තේ තියෙන බැංකුව තැපැල් කාර්යාලය උන්හෙම්. ඊට පස්සේ ඔයාගේ වම් අත පැත්තේ තියෙන රෝහලට පැත්තෙන් තියෙන ෆාමසිය නේ. මේක ඇවිල්ලා තෝසෝක්වන් හරි සෝජොම් හරි පොත්සාප්පු ඒ වගේ එකක්. ඒතර මේ එක එක තැන් තියෙන විදිය කොහොමද ඒක යන්නේ? යන විදිය තමයි මේකෙන් විස්තර කරන්න තියෙන්නේ. හරිනේ? ඒතර මේකේ ෆාමසිය තියෙන තැනනේ. මේක ගැන නැහැනේ. හරිද? එතකොට අපි අහලා බලමු කාටද කියන්න පුළුවන් ඉස්සෙල්ලා අත උස්සන්න මං කියන ඕනම එකකට උත්තරයක් දෙන්න පුළුවන් වගේ කියලා හිතනවා. අය ලක්ෂිත ඉන්නවා. හරි. ලක්ෂිත. ඔව් සර් එනවාද? ඔය කසුන් ලක්ෂිතද? ඔව් සර්. කසුන් කියන්නේ මං අහනවා මෙහෙම එකක්. හරිද? මේ සලකුණ තියෙන්නේ කොරියාවේ මොකේද? මේ කුරුල්ලෙක්ගේ වගේ. තවල් කරා උචෙකුගේ. උච්චේගුක නේ? ඒතර මං අහනවා උච්චේගුගේ ඕදී ඉස්සයෝ නේ? ඒ කියන්නේ අපේ කාර්යාලය කොහෙද තියෙන්නේ? දැන් ඔයා කියන්න බාන්න මෙතන ඉඳන් මේ ඔයා දැන් මෙතන ඉන්නේ. මේ හතරමං හන්දියෙන් කියන්න බාන්න විස්තරේ. ඊ සාගෝරියේ ඔරන්චකරෝ ඒසෝ. ඊ සාගෝරියේසෝ මේ හතරමං හන්දියෙන් ඔරන්චකරෝ කසයෝ ඔරන්චුගුරෝ කසයෝ. ඒකේ මොකක්ද සිංහලේ? මේ හතරමං හන්දියෙන් මේ හතරමං හන්දියෙන් දකුණු පැත්තට යන්න දකුණට යන්න. ඊට පස්සේ ක්‍රමයන් ක්‍රෝමියොන් අන්‍යයන් යොප්පේ උචෙකු කිස්සයෝ මොන යොප්පේද? අන්හෙන් යොප්පේ උන්හෙන් යොප්පේ. අන්න හරි. බැංකුවට පැත්තෙන් උච්චේගුගේ ඉස්සයෝ. හොඳයි. ආපුණක් ගන්න අනිත් යාළුවෝ. හොඳයි පුතා. thank you. හරි. right. ඔන්නෝමයි කියන්නේ. අන්න එතකොට හැමතිස්සෙම හොඳට මතක තියාගන්න මෙන්න මෙතන මේ කෑල්ල. හරිද? මේ සාකෝරි ඒසෝ කියන එක එනවා. සාකෝරි ඒසෝ. හරිද? හතරමං හන්දි යෙන් කියන අදහස්. ඒ හතරමං හන්දියේ සිට කියන අදහස්. ඒකෙන් මේ පැත්තට යන්න කියන. හරි. දැන් යට ක්විස් එකක් තියෙනවනේ 144 15 බලන්න ක්විස් එක මොකද තියෙන්නේ? ඔව් ගැලපෙන ඒවාට හරි දාන්න කියලා තියෙනවනේ පුතා. බලන්න මොකද තියෙන්නේ? උන්හෙන් යොප්පේ බැංකුවට පැත්තෙන් මොකද තියෙන්නේ? බැංකුවට පැත්තෙන් තිබුණේ උච්චේකුගේ ඉස්සයෝ නේ. දෙවෙනි එක ගාවන හරියක් දාන්න. ඒතර බැංකුවට යොප්පේ පැත්තෙන් තැපැල් කාර්යාලයක් ඉස්සයෝ කියනවා. ඊළඟට යක්කුක් ෆාමසිය තිබ්බනේ. ෆාමසියට පැත්තෙන් මොකක්ද අහනවා තියෙන්නේ? නේ? ෆාමසියට පැත්තෙන් මොකද්ද තිබුණේ පුතා?
ෆාමසියට පැත්තෙන් ෆාමසියට රෝහල තිබුණනේ. 병원이 있어요නේ. රෝහල තියෙනවා. 약국 옆에නේ ෆාමසි. 약국 කියන්නේ ෆාමසි. 옆 කියන්නේ පැත්තේ රෝහල තියෙනවා. හරිද? හොඳට බලන්න මෙන්න මේ බලන්න මේ ස්ථාන නිපාතේ යොක් කියන එකට පස්සේ ඒ තියෙනවා. අනිවාර්යෙන් ඒක එන්න. ඊළඟට ප්යොන්වන් කොන්නොප්යොනේ නේ. රෝහලට කොන්නොප්යොන් කියන්නේ මොකද්ද? පාරේ එහා පැත්තේ. මොකක්ද තියෙන්නේ? රෝහලට පාරේ අනිත් පැත්තේ බැංකුවක් තියෙනවානේ. උන්හෙන් බැංකුවක් තියෙනවා. දැන් ওই විදිහට පුතාලා කතා කරලා පුරුදු වෙන්න ඕන. දැන් මේකෙදි තියෙන gedara වැඩ homework තමයි හරිද? මේ පාඩමේදී මේ වගේ හතරමං හන්දියක් ඔයා ඇඳ ගන්න කොහේ හරි. හතරමං හන්දියක් ඇඳගෙන මොකද්ද කරන්නේවා මේ හතරමං හන්දියේ මොන හරි ස්ථාන ටිකක් ලියා ගන්න එක තැන්වල තියෙනවා කියලා. ඊට පස්සේ මේ හැම එකම ලියන්න කොරියන් වලින් මේම ගිහිල්ලා වම් පැත්තට හැරුණම මේක තියෙනවා. මෙහෙම ගිහිල්ලා දකුණු පැත්තට හැරුණම මේක තියෙනවා. ඒ විදිහට එහෙම ලිව්වනම් ඔයාලට මේක මතක හිටිනවා. හරිනේ? දැන් බලන්න 145 පිටුව. පිටු අංක 145. ඔව් චොම්බෝ තොරතුරු ටිකක් තියෙනවා. කිල්කෝරි කියන්නේ මාර්ගය කියන එකනේ. ඒතර පාරේ අපිට හම්බෙන එක දේවල් වල නම් ටිකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර යුක්යෝ කියන්නේ ගුවන් මගී පාලම. ඒ කියන්නේ දැන් පාර ගොඩාක් පළල් වුණාම ආයෙත් දික් වෙනවනේ. ඒතර පාර පයින් අමාරුයි. ඒ වගේ තැන්වල ගුවන් මගී පාලමක් තියෙනවා. හරිද? ඉජොම්පියෝ කියලා කියන්නේ සැතපුම් කණු. ඒ කියන්නේ පාරේ මාර්ග විස්තර සඳහන් කරලා තියෙන. ඒ වගේ ඒවා. ශිනෝදන් කියන්නේ ඔයා දන්න ට්‍රැෆික් ලයිට් එක නැත්නම් මාර්ග සංඥාව. හරිද? ඊළඟට හෙන්දම් පෝදෝ කියලා කියන මොනාටද? කහයිරට. හෙන්දම් පෝදෝ. තොරෝ කියලා කියන ප්‍රධාන පාර මහ පාර. කිල් කියනවා සාමාන්‍ය පාරට. දැන් ප්‍රධාන පාරක් මේන් රෝඩ් කියන එක තමයි තොරෝ කියලා කියන්නේ. ඒතර කොසොක් තොරෝ කියලා කිව්වොත් මේ තොරෝ ඉස්සරහට කොසොක් දැම්මොත් මොකක්ද එන්නේ? එක්ස්ප්‍රස් හයිවේ එක නේ? හයිවේ එක. කොහොමද කියන්නේ ඒකට මට හයිවේ මේ මොනවාද එක්ස්ප්‍රස් වේ හයිවේ එකට කොහොම කියන්නේ මට නම එන්නේ නැහැ සිංහල නම ළඟට එන්නේ එක්ස්ප්‍රස් සීඝ්‍රගාමී පාර කියන්න බෑනේ අධිවේගී අන්න හරි අධිවේගී මාර්ගය හරිද මේක නෙවෙයි කොසොක් තොරෝ කියලා ආවොත් මේ තොරෝ කියන්නේ මහා පාර ප්‍රධාන පාර මේ කොල්මොක් කියලා කියන්නේ කුඩා අතුරු පාරවල් අර ඒ කියන්නේ මේ කඩවල් අතරින් ඔහොම තියෙන පාරවල් හරිනේ හරි එතකොට මම පහළට ගියාම අපිට තියෙනවා පළවෙනි සවන් දීමේ ශ්‍රවණ අභ්‍යාසය ගන්න 146 පිටුව 1 සිට 3 දක්වා මොකක්ද තියෙන්නේ තිරින් කොසල් කෝරශිප්ෂය ඇහිච්ච දේ තෝරන්න තියෙන්නේ පැහැදිලිනේ හරි දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ අප් උත්තරය අංක 4 අප් කියන්නේ පළවෙනි එක ශබ්ද වෙනව නම් වෙන්නේ වී කියලා දෙවෙනි එක යොප් තුන්වෙනි එක අන් දෙවෙනි එක බලන්න වෙන්චොක් උත්තරය අංක 2 පළවෙනි එක ශබ්ද වෙන්නේ සායි කියලා 3 ආරේ 4 චුංගා මම තුන්වෙනි ප්‍රශ්නේ ඔව් තුරෝ කසයෝ උත්තරය අංක 4 පළවෙනි එක ශබ්ද වෙනවා නෙරියෝ කසයෝ 2 තොරා කසයෝ 3 ඔල්ලා කසයෝ 4 තුරෝ කසයෝ උත්තරය අංක 4 ඊළඟට බලන්න එකෙන් පස්සේ තියෙනවා 4 සහ ප්‍රශ්න අංක 5
යාගිරල් තිත්කෝ. ඒ කියන්නේ මේ කතාවට සවන් දීලා ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර තෝරන්න තියෙනවා. හරිද? එතකොට හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ තියෙනවා මොකද්ද? උන්හෙන්. උන්හෙන් කියන්නේ බැංකුව. හරිද? උන්හෙන් කියලා කියනවා බැංකුව බලන්න. උන්හෙන් කියන්නේ බැංකුව. උන්හෙනෙන් ඕදී ඉස්සයෝ. නේ? කොහෙද තියෙන්නේ කියලා අහනවා. බැංකුව කොහෙද තියෙන්නේ? උන්හෙනෙන් ඕදී ඉස්සයෝ. බැංකුව කොහෙද තියෙන්නේ කියලා තමයි අහන්නේ. හරිද? එතකොට පළවෙනි උත්තරේ තියෙනවා ඉල්චන්. ඉල්චන් කියන්නේ පළමු මහලනේ. පළමු මහල. දෙකේ තියෙනවා දෙවෙනි මහල. සිහා ඉල්චන්. තුනේ තියෙනවා භූගත පළමු මහල. හතර භූගත දෙවැනි මහල. හරි අපි අහලා බලමු හතරවෙනි ප්‍රශ්නේ. මොකක් කියලාද කිව්වේ? සිහා ඉල්චන් ඉස්සයෝ. උන්හෙනි ඕදී ඉස්සයෝ. බැංකුව කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. අනිත් එක්කෙනා කිව්වා සිහා ඉල්චන් ඉස්සයෝ. භූගත පළමු මහලේ තියෙන. උත්තරේ අංක 3. තුන්වෙනි එක. හරි. ඊළඟ පස්වෙනි එක බලන්න. පස්වෙනි එකේ අහනවා මොකද්ද? යක්කුක්. යක්කුක් කියන්නේ ෆාමසිය. ඕදී ඉස්සයෝ කොහෙද තියෙන්නේ? ෆාමසිය කොහෙද අහනවා තියෙන්නේ? නේ? එතකොට පළවෙනි උත්තරේ ප්යොන්ගෝන් ටී කියන්නේ රෝහල පිටුපස. රෝහල පිටුපස. ප්යොන්ගෝන් අන් රෝහල ඇතුලේ. ප්යොන්ගෝන් යොප් රෝහලට පැත්තේ. ප්යොන්ගෝන් වී රෝහල උඩ. ඔහොමනේ තියෙන අපි අහලා බලමු. අනහවා යක්කුගේ ඕදී ඉස්සයෝ ෆාමසිය කොහෙද තියෙන්නේ? එතකොට ප්යොන්ගෝන් යොප්පේ ඉස්සයෝනේ. රෝහලට පැත්තෙන් තියෙන මේ කියපු ඒ වගේ ස්ක්‍රිප්ට් එක ශ්‍රවණ පිටපත මේ මෙතන පිටු අංක 147 තියෙනවා. හරිද? ඔයා බැලුවොත් මේ තියෙන්නේ ඒක. යක්කුගේ ඕදී ඉස්සයෝ ෆාමසිය කොහෙද තියෙන්නේ? ප්යොන්ගෝන් යොප්පේ රෝහලට පැත්තෙන් තියෙනවා ඉස්සයෝ. හරිද? ළඟ නෙමෙයි පැත්තෙන්. එතකොට ප්යොන්ගෝන් යොප් කියන එක තමයි උත්තරේ. අන්නේ. එතකොට උත්තරේ එන්නේ ප්යොන්ගෝන් යොප් කියන්නේ කීයද? උත්තරේ අංක 2 නේ. පහට උත්තරේ අංක 2. හරි 147 පිටුව බලන්න වැඩිදුර අභ්‍යාස. ඒකේ පළවෙනි එකේ තියෙනවා තිරින් කොසල් කෝරශිප්සියෝ කියලා නේ. ඇහිච්ච දේ තෝරන්න අපි අහලා බලමු. ඊච්චනරෝ ඊච්චන් දෙවෙනි තට්ටුව. එහෙනම් පළවෙනි උත්තරේ 3යි 2ම වැරදි. අය ඉල්චන් ඊච්චනරෝ ඔල්ලා කසින්. උත්තරේ අංක 2. ඊච්චන් 2 හෝ 4 නෙන්න ඕනේ. හැබැයි ඔල්ලා කසයෝ කියන එක තියෙන්නේ දෙවෙනි එකේ විතරයි. හතරේ තියෙන්නේ නෙරියෝ කසයන්. පළවෙනි එකේ තියෙන්නේ ඉල්චනරෝ ඔල්ලා ඔසයෝ. 3 ඉල්චනරෝ නෙරියෝ ඔසයෝ. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙකේ කියනවා මොකද්ද? කෝපි ෂොපෙන් ඕදීත්සම්නිකා මන්නෙන් කොසල් කෝරශිප්ෂෝ. කෝපි ෂොප් එක කොහෙද අහනවා තියෙන ඉත්සම්නිකා. නිවැරදි පිළිතුර තෝරන්නේ කියලා කියනවා. හරිද? එතන මේ වගේ අර්ථ ගත්තොතින් මොනවද තියෙන්නේ? සෝජොම් ත්‍වියේ ඉස්සයෝ. සෝජොම් ත්‍රී කියන්නේ මොකද්ද? පොත්හල පොත් සාප්පුව තම බුක් ෂොප් එක පොත් සාප්පුවට පැත්තේ පිටුපසින් ත්‍රී නේ ඉස්සයෝ පිටුපසින් තියෙනවා. දෙක පෙක්වාජම් අපේ. සාප්පු සංකීර්ණයට අපේ කියන්නේ ඉදිරිපස තියෙනවා. 3 පෙක්වාජොම්වා සෝජොම්ග්වා පොත් සාප්පුව සහ පෙක්වාජොම් සාප්පු සංකීර්ණය සායි
සාය කියන්නේ අතරේ ඉස්සය තියෙනවා. අතර සෝජොම්වා පෙක්වාජොම් කොන්නොප්යොනි. සෝජොම් කියන්නේ පොත්සාප්පුව හා පෙක්වාජොම්. ඔව් සාප්පු සංකීර්ණය. සාප්පු සංකීර්ණයට කොන්නොප්යොනි. පාරේ අනිත් පැත්තේ ඉස්සයෝ කියලා කියන්නේ තියෙනවානේ. ඔව්. හරි ඒක අපි අහලා බලමු. කොපි ෂොප් නෝදී ඉත්සම්නිකා. අන්න කෙලින්ම උත්තරේ ඒකෙම කියනවානේ. සොජොම් උත්තරේ අංක 3. පොත් සාප්පුවයි පෙක්වාජොම් සාප්පු සංකීර්ණයේ අතරේ සායේ ඉස්සය. උත්තරේ අංක 3. හරි. ඊට පස්සේ 148 බලන්න කියවීමේ අභ්‍යාස. අනේ ඊට කලින් තියෙනවා ඔව් වැදගත් විය හැකි ප්‍රකාශයක් යටතේ තොග්බුනියෝ තොග්බුන් නේ. ඒතර යමකුගේ උදව්වෙන් යමක් කරගත්තා වගේ. එහෙම නැත්නම් ඒකට ස්තුතියි කියන එක තමයි තොග්බුනියෝ කියන්නේ. මේ තොග්බුන් කියලා ව්‍යාකරණිකුත් තියෙනවා නිසා කියන එක. මේකේ ඒ අදහස නෙවෙයි මේකේ තියෙන්නේ මොන හරි යම් කිසි කෙනෙකුගේ උදව්වකින් යම් කිසි දෙයක් කරගත්තා වගේ අදහසක්. ඒතර මේ තමයි යෙදෙන විදිය. ඉරල් ආජු චල්හනේ. නේ වැඩ හොඳට පුළුවන් නේ. ඊට පස්සේ කියනවා ඛවජන්නිම් ප්‍රධානිතුමා තොග්බුනියෝ ස්තුති නේ ස්තුති වෙන්න ඕන කියන එක තමයි ඒකේ අදහස. හරි. බලන්න ඊට පස්සේ 148 තියෙනවා 1 සිට 3 මේ කියවීමේ අභ්‍යාස මුලින් බලමු. 1 සිට 3 දක්වා තවම් ක්‍රීමල් පූගෝ. තවම් කියන්නේ පහත රූප දිහා බලා අල්මජන් මුංජන් ගැලපෙන වාක්‍ය තෝරන්න කියලා කියනවා. හරිද? එතකොට පළවෙනි එකේ තියෙන මොකද්ද? ඉස්සරහට යනවානේ අපරෝ කස්සයෝ. උත්තරේ අංක 2. ඉදිරියට යන්න. නේ? සායිරෝ අතරට යන්න. යොපුරෝ කස්සයෝ පැත්තට යන්න. තීරෝ කියන්නේ පිටු පසට කසයෝ යන්න. ඊට පස්සේ දකුණු පැත්තට හැරෙන්න කියලා එකක් තියෙනවානේ. ඔරන්ජුකුරෝ කසයෝ. උත්තරේ අංක 3. දකුණු පැත්තට යන්න. පළවෙනි එකේ කවුන්දෙරෝ කසයෝ කවුන්දේ නේ අතරට යන්න. වෙන්චගුරෝ කසයෝ වම් පැත්තට යන්න. ඊළඟට කොන්නොප්පියනරෝ කසයෝ පාරේ අනිත් පැත්තට යන්න. කසයෝ තුන්වෙනි එක අරේරෝ පහලට බැහැලා යන්න නෙරියෝ කසයෝ උත්තරේ අංක 4. පහලට බැස යන්න බැහැලා යන්න. වීරෝ නෙරියෝ කසයෝ වීරෝ නෙරියෝ කසයෝ ගැලපෙන්නේ නැහැ. වී කියන්නේ උඩට බැහැලා යන්න. නේ අරේරෝ ඔල්ලා කසයෝ පහලට නැගලා යන්න. වැරදි. එක උඩට නැගලා යන්න. ඔල්ලා කසයෝ ඒකෙන් පස්සේ ඒ ටික කරපුවයි 4 5 මම බලාපොරොත්තු වෙනවා පුතාලා දැන් ඔය දන්නවනේ ඉස්සරහට තියෙන පාඩම් ටික. එතකොට ඒ ටිකේ මේ අභ්‍යාස කළා තියෙයි කියලා මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒවා කළා තියාගන්න මෙතෙන්දි කරන්නේ නැතුව. එතන මෙතෙන්දි කරද්දී ඔයාලට තවත් මේක පුරුදු වෙනවා. අරක හෝම්වර්ක් වගේ ගෙදරදී කරන්න. අන්නේ බලන්න ප්‍රශ්න සංඛ්‍යා 4 සහ 5
මොකක්ද තියෙන්නේ? ඔව්. තවම් කිරීමල් පුගෝ පහත රූපය දිහා බලලා පින්කම් හිස්සෙන්ට තිරෝකල් වඩාත්ම ගැළපෙන එක තෝරන්න කියලා කියනවා. එතකොට මේ රූපේ දිහා බලාගෙන තමයි මේකට උත්තරේ දෙන්න වෙන්නේ නේ. එතකොට රූපේ තියෙනවා මේ ගොඩනැගිල්ල ගත්තම යටම කියන්නේ පොළවට යට මහලේ භූගත පළවෙනි මහලේ තියෙන ශික්තංක චිහා ඉල්චන් කියන එක නේ. චිහා ඉල්චන් එකේ තමයි ශික්තම තියෙන්නේ. ඊළඟ දෙවෙනි තට්ටුවේ ඔත්කාගේ රෙදි කඩේ තියෙනවා. ඔත්කාගේ කියන්නේ රෙදි කඩේ. කෝපි ෂොප් කියන්නේ කෝපි ෂොප් එක තියෙනවා තුන්වෙනි තට්ටුවේනේ. හරිතර මේක අහන ශික්තං යෝදීස්ස ආපන ශාලාව කොහෙද තියෙන්නේ? චිහා ඉල්චන් ඉස්සයනේ. භූගත පළමු මහලේ ඉස්සයෝ තියෙනවා. ඒතර පළවෙනි උත්තරේ ඉල්චන් ඉස්සයෝ පළමු මහලේ තියෙනවා. දෙක ඊච්චන් ඉස්සයෝ දෙවෙනි මහලේ තියෙනවා. අන්න බලන්න හැමතිස්සෙම මොන හරි එකක් ඒ තැනක තියෙනවයි කියද්දි මේ ඒ ඉස්සයෝ කියන එක එනවනේ. ඒ ඉස්සයෝ. චිබේ ඉස්සයෝ gedara තියෙන ඒ වගේ. හේසා ඉස්සයෝ ආයතනේ තියෙන වගේ මේ තට්ටුවේ තියෙන ඊච්චන් ඉස්සයෝ. හතර චිහා ඉච්චන් ඉස්සයෝ. චිහා කියලා කියන්නේ පොළොව යට භූගත කියන එක. දෙවෙනි මහලේ ඊච්ච. ඉස්සයෝ තියෙනවා. හරි. පස්වෙනි එක බලන්න. පහේ තියෙනවා ඊ කොම්මුරේ උච්චේකුගේ ඉස්සව. ඊ කියන්නේ මේ කොම්මුල් කියන්නේ ගොඩනැගිල්ලේ උච්චේකුගේ ඉස්සව. ෆාමසියක් තියෙනවද? ප්‍රශ්නයක් අහනවා තියෙනවද? එතකොට බලන්න ෆාමසියක් මේකට අනුව තියෙනවා නේ. අපිට කියන්න ඕන ඔව් තියෙනවා. එක්කෝ නේ ඉස්සයෝ. එහෙම නැත්නම් නේ තියා ඉල්චෙන් ඉස්සයෝ. ඒ වගේ එකක් කියන්න ඕන. හරිද? අනියෝ කියන උත්තර වැරදි. නැහැ කියන්නේ. ඒ තියෙනවනේ. ඒතර උත්තරේ එක හෝ දෙක වෙන්න ඕන. බලන්න එතකොට චිහා ඉල්චෙන් කියන උත්තරයක් තියෙන්නේ කොතනද? කදානේ. සෝරි. ෆාමසි යන්නේ මේ උච්චේකුක් කියන්නේ තැපැල් කාර්යාලයක් නේ. එතකොට තැපැල් කාර්යාලයක් තියෙනවද කියලා අහනවා. ඔව් තියෙනවා එළියේ තියෙන්නේ මේ. ගොඩනැගිල්ලට එළියේ. එතකොට ඔව් තියෙනවා කියලා කියන්නත් ඕන එළියේ. පක්කේ ඉස්සයෝනේ. කොහොමද කියන්නේ? ඊ කොම්මුරේ. එතකොට මේක දැන් මේ ගොඩනැගිල්ලනේ තියනවද කියලා අහන්නේ. එතකොට ඔව් තියනවා කියන්න බෑ. මං කියප එක අනිත් පැත්ත වෙන්න ඕනේ. මම මේක අනුවනේ කිව්වේ යක්කුක් කියලා නෑ. පාම් මේ සෝරි. තැපැල් කාර්යාලයනේ තියනවද කියලා අහන්නේ උච්චේකුක්. එතකොට මේ ගොඩනැගිල්ල නම් තැපැල් කාර්යාලයක් නැහැ. අනියෝ ඔප්සයෝ නේ. එතකොට කියනවනේ ගොඩනැගිල්ලෙන් එළියේ තියෙන උත්තරේ අංක 4. අනියෝ ඔප්සයෝ නැහැ. නොතිබේ ඔප්සයෝ නොතිබේ කොම්මුල් පක්කේ ඉස්සයෝ. කොම්මුල් කියන්නේ ගොඩනැගිල්ල. පක්කේ කියන්නේ පිටත එළියේ තියෙනවා. ගොඩනැගිල්ලට එළියෙන්නේ මේ තැපැල් කාර්යාලය තියෙන්නේ මෙතන. පළවෙනි එකේ අර්ථය නේ කියන්නේ ඔව් තියෙනවා ඉල්චන් ඉස්සයෝ පළමු මහලේ තියෙනවා. දෙක ඔව් ඔප්සයෝ ඔව් නැහැ කියලා කියන වැරදි. කොම්මුල් අන්නේ ඉස්සයෝ ගොඩනැගිල්ල ඇතුලේ තියෙනවා. අන් කියන්නේ ඇතුලේ. උනේ කියනෝ නැහැ තියෙනවා පළමු මහලේ තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ පිටු අංක 149 වැඩිදුර අභ්‍යාස බලන්න.
ඔව් හක්චයන්ස වැඩිදුර අභ්‍යාස මොනවද තියෙන්නේ? 1 සිට 3 තවම කිරීමල් පූකෝ පහත රූපේ දිහා බලලා මන්නන් පියුයිහොනල් ගැලපෙන වාක්‍ය යෙදීම පියුයිහොන් කෝරශිප්ෂ තෝරන්න නේ වම් පැත්තට යන වෙන්චගුරෝ කසය උත්තරේ 3 පිටුපස්සට යන්න නේ පස්සට යන්න තීරෝ කසය අපරෝ කසය ඉදිරි පසට යන්න ඔරෙන්චගුරෝ කසය දකුණු පැත්තට යන්න ආය කියන උඩට නැගලා යන්න නේ වීරෝ ඔල්ලා කසය නේ උත්තරේ අංක 2ට උත්තරේ 2මයි වීරෝ උඩට නැගලා යන්න නේ 4 කියන අරේරෝ පහලට නෙරියෝ කසයෝ බැහැලා යන්න එකම ටික මේ ලියන්න නිතරම ලියන්නේ ඔයාලට දැකලා පුරුදු වෙන්න අපරෝ කසයෝ අප් කියන්නේ ඉදිරිපසනේ ඉදිරිපසට කසයෝ යන්න යොපුරෝ පැත්තට කසයෝ කියන්නේ යන්න අසංක 3 තුනේ මොකද තියෙන්නේ ඔව් ගේ ඇතුළේ තියෙනවා ඒ ගේ නිරීක්ෂකේ බලන කෙනා ඇතුළේ ඉන්නේ එයාට පේනවා මෙයා එළියට යනවා වගේ නේ එළියට යනවා නේ එතකොට නා කයෝ කියන එකනේ චිපේසු ගෙදර ඉඳන් නිවසේ සිට එළියට යනවා නේ නිවසෙන් එළියට එනවා චිබේ තුරෝ වයෝ නිවස ඇතුළට එනවා චිබේ තුරෝ ඔව් සෝරි තොරා වයෝ කියලා කියන්නේ නැවත එනවා නේ චිබේ තුරෝ කයෝ කියන්නේ නිවස ඇතුළට යනවා තුරෝ කය හරි ඒක ඒ ටික ලියාගත්ත අය 4 සහ 5 බලන්න හතරේ සිට 5 මොකක්ද තියෙන්නේ පින්කම් ඉතුරු කල හිස්සන්ට ගැලපෙන ඔව් හිස්තන්ට වැඩිපුරම ගැලපෙන එක තෝරන්න කියනවා එතකොට පාරක් තියෙන 4 මං හන්දියක් මේ කෙනා මෙතන ඉන්නේ නේ ඒතර අහනවා කොච්චිබි ඕදි ඉස්සයෝ මල් කඩය කොච්චි මල් කඩේ කොහෙද අහනවා තියෙන්නේ මල් කඩය කෝයි කාමි මෙතන තියෙනවානේ නේ සෝජොම් යොප්පේ ඉස්සයෝ කියන එක තමයි උත්තරේ එන්නේ හිතන්නේ එතකොට පොත් හලට පැත්තෙන් තියෙනවා පොත් සාප්පුවට පැත්තෙන් තියෙනවා දෙක පියොන්ගෝන අරේ ඉස්සයෝ රෝහල යට තියෙනවා
උච්චේකුක් ත්‍වියේ ඉස්සරෝනේ. හැපැල් කාර්යාලයේ ත්‍රි. පිටුපසින් තියෙනවා. ෆ්යොනිසම් අපේ නේ. කඩය ඉදිරිපස තියෙනවා ඉස්සර. පස්වෙනි එක බලන්න. හා ඒකෙ මොකක්ද තියෙන්නේ බලන්න. ඔව් මුදන් හෙන්දනල් හාමියෝ. මුදන් හෙන්දන් කියන්නේ මුදන් හෙන්දනල් හාදා. මෙතන මූලික ස්වරූපය හාදා කියන එක. හරිද? ඒ කියන්නේ අපරීක්ෂාකාරීව පාර මාරු වුණොත් කියන අදහස. මෙව් කියන්නේ ගොඩක් විහෝම්හම්නිදා අනතුරුදායකයි. ගොඩක් අනතුරුදායකයි. කරෝමරෝ එම නිසා කිරල් කොන්නොල්තේ පාර මාරු වීමේදී ෆෙන්දම් පෝදෝ කහයිර ඉයොන් හනන් කොෂි අංජොන් හම්මිදා නේ කහයිර භාවිතා කිරීම අංජොන් හාදා ආරක්ෂිතයි කියලා කියනවා. තප්තප්පාද කියන්නේ කරදරකාරී. තුන පුල්පියොන් හම්නිදා කියන්නේ අපහසුයි. දෙක පුච්චප්පාද කියන්නේ සංකීර්ණයි. පදබදේ වැඩි වගේ අදහසක්.